Hello guys! ලංකාවේ අපිට අදාළම නැති ෆෙස්ටිවල් එකක් ගැන හෙන හැල්ලක් කියලා යන්න යාවේ. මේ කතා කරන්නේ ෂේක්සයිඩ් ෆෙස්ටිවල් එක ගැන. හරියටම කියනවා නම් මේකේ නම ෂේක්සයිඩ් හෙරිටේජ් ෆෙස්ටිවල්. UAE කියන්නේ තාම රජපෙළපතකින් පාලනය වෙන රටක්. රටක් වුණ විදිහ අරව මේවා ගැන වෙලාවක් තිබ්බොත් කියන්න. නැත්නම් ඉතින් පස්සේ දවසක තමයි. ඔයාලට නම දැක්කම හිතා ගන්න පුළුවන් මේකත් හරිය නිකන් ෂේක්සයිඩ්ගේ ගුණ වැනීමක් වගේ දෙයක්. ඒ කියන්නේ ෂේක්සයිඩ්ව අනුස්මරණය කරනවා පැවැත්වෙන මහා බක් මහ උළෙල වගේ ඒ වුණාට බක් මහ නෙමෙයි නිකන් උළෙල. මේකත් ග්ලෝබල් විලේජ් එක්ස්පෝ සිටි වගේ හැබැයි ටිකක් පොඩි ෆෙස්ටිවල් සිටි එකක්. පොඩි කිව්වට මේක අවුරුද්දෙන් අවුරුද්ද චුට්ට ලොකු වෙනවා. ඉතින් මේ ෆෙස්ටිවල් එක තියෙන්නේ වින්ටර් සීසන් එකේ. ෆෙස්ටිවල් එක පටන් ගත්තේ නොවැම්බර් 1 වෙනිදා. නොවැම්බර් 1 වෙනිදා ඉඳන් ලබන අවුරුද්දේ මාර්තු වගේ වෙනකන් තියෙනවා. කොච්චර කල් තියෙනවද කියලා තීරණය කරන්න ඉතින් ඕගනයිසර්ස්ලා. කොහොම කරත් රාමදාන් එකට කලින් ෆෙස්ටිවල් එක ඉවර කරනවා. ෆෙස්ටිවල් එකට එන්ට්‍රන්ස් 3ක් තියෙනවා. ඒත් මේන් එන්ට්‍රන්ස් එකෙන් එනකොට ලැබෙන එක්ස්පීරියන්ස් එක අනිත් ගේට්ස් දෙකෙන් ගන්න බෑ. ඕපනින් එක නිසා රෝසමලක් දීලා තිබ්බා. මටත් එකක් හම්බුණා. මේ ෆෙස්ටිවල් එකට සමගාමීව ඒ කියන්නේ ෆෙස්ටිවල් එකත් එක්ක අල්ලලා ඉවෙන්ට්ස් දෙක තුනක් තියෙනවා. ඕපනින් National Day and 31st night කියන ඉවෙන්ට්ස් තමයි ස්පෙෂල්. ඉතින් ඒ වගේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් තියෙනකොට drone shows, firework shows වගේ දේවලුත් ඒවට ඉන්ක්ලූඩ් වෙනවා. fireworks නම් හැම weekend එකෙම තියෙනවා. ඒ කියන්නේ weekends වලදී festival closing එක announce කරන්නේ fireworks එක්ක. තව දෙයක්. ඔයාලා බැරි වෙලාවත් මම කලින් කිව්ව ස්පෙෂල් ඉවෙන්ට්ස් තියෙන දවස් වලට එනවා නම් කලින් එන්න බලන්න. මොකද ඒ දවස් වලට කිලෝමීටර ගාණක් දිග ට්‍රැෆික් එකක් තියෙනවා. ඒ තරමට සෙනගෙනවා. හැම එන්ට්‍රන්ස් එකකම ඩිජිටල් ටිකට් බූත්ස්, සිකියුරිටි චෙක් පොයින්ට්ස් තියෙනවා. මුල් ටිකට් එක ඩිරම් 10යි. හැබැයි නිව් ඉයර්ස් ඊව් එක වෙනකොට ඩිරම් 50ක් විතර වෙනකන් ගණන් යනවා. ඔයාලා ග්ලෝබල් විලේජ් එකට ගිහිල්ලා තියෙනවා නම් දැකලා ඇති. එක එක රටවල් වලට තීම්ඩ් ඒරියාස් වෙනම තියෙනවා. මෙතනත් එමම තමයි. ඒ ඒරියාස් වල ඒ කල්චර් එකට අදාළ ඇඳුම්, කෑම, ආර්ට් වර්ක්ස්, ෂෝස් එහෙම තියෙනවා. හැබැයි අපේ ලංකාව නම් තාම තීම්ඩ් ඒරියාස් වල ඉන්ක්ලූඩ් කරලා ඔයාලා මේකට එනවා නම් ඇවිල්ලා මේක පුරා ඇවිදින්න හිතනවා නම් කවදාවත් හීල්ස් දෙකක් දාගෙන ඉන්න එපා. ඇයි ඒ කියලා දැන් ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මේ පැරඩ් එක පැන් පැයට වගේ ෆෙස්ටිවල් එක වටේම යනවා. හරියටම කිව්වොත් පැන් පැයට වගේ මෙහෙම කල්චර් ඒරියාස් උත් තියෙනවා. චුට්ටක් ඔළුව දාලා බලන්න කියලා මිනිස්සුන්ට රිමයින්ඩර් එකක් දෙනවා. මේ ෆෙස්ටිවල් එක ඇතුලේ ගොඩාක් පර්ෆෝමිං ස්ටේජස් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ දෙක තුනක්.
අර කලින් කිව්ව තීම්ඩ් ඒරියාස් වලට අමතරව වෙනම ෆුඩ් අයිල්ස්, ප්ලේ zones, fragrance streets එහෙම තියෙනවා. ඒ දේවල් සහ තීම්ඩ් ඒරියාස් and cultural shows වගේ මේ ෆෙස්ටිවල් එකේ contents අරගෙන in detail වීඩියෝ එකක් ඊළඟ පාර අරගෙන ඉන්න try කරන්න. UAE National Day එකට අපිත් එනවා කියන්නේ වෙනවා. ඔයාලත් එනවා නම් කියන්න. මේ අපේ හා පුරා කියලා දාන පළවෙනි වීඩියෝ එක. අපිට හිතන වෙලාවට අපිට හිතන දේවල් එකතු කරලා වීඩියෝස් දානවා. ඔයාලට හිතේ හැටියට බලන්න පුළුවන්. හිතේ නැත්තත් බලෙන් හිතලා හරි බලන්න වෙනවා. එහෙනම් තව අවුරුදු 150කින් විතර හම්බෙමු. See you in the next video.